මේ තියෙන්නේ අපි බ්‍රිස්බේන් ෆෙස්ටිවල් එක බලන්න ගිය වෙලාවේ ගෝල් කෝස්ට් විසිට් එකකට යන්න ආස හිතුණා. ඉතින් බ්‍රිස්බේන් වලින් ට්‍රේන් එක අරගෙන පැයක් විතර තමයි යන්න තිබුණේ. ඒ යන ගමන් පාර දෙපැත්ත බල බල ට්‍රේන් එකේ යනකොට ඉතින් ගොඩක් දේවල් බලන්න පුළුවන් ලෑන්ඩ්මාර්ක්ස් ඉතින් පැයක් විතර තමයි යන්න තිබුණේ. ඉතින් ඉඳගෙන ගියා කීක දේවල් බල බල මේ තියෙන්නේ සිටි එකේ view එක හවසට බ්‍රිස්බේන් සිටි එකේ. ඊට පස්සේ අපි ට්‍රේන් එකෙන් බැහැලා ගෝල්ඩ් කෝස්ට් බීච් එකට ගියා අරගන්න whales watching ෂිප් එකක්. ඉතින් එක කලින් අපි බුක් කරා මොකද හැමෝම සංචාරකයෝ ඇවිල්ලා ඒක සීමිත ගාණක් විතරයි ෂිප් එකක යන්න පුළුවන් වේල්ස්ලව තල්මස්සුන් බලන්න. ඉතින් ලොකු ආසාවක් තිබුණා ලංකාවේ ඉඳලා හිටියට ගොඩක් වෙලාවට යන්න try කරා. ඉතින් යන්න හම්බුන්නේ නැහැ. අවස්ථාවක් හම්බුන්නේ නැහැ. දකීද කියලා සැකේකුත් තිබුණා. ඉතින් මෙහෙ තියෙන්නේ මෙහෙ ආවම ඉතින් යන්න ආසාවක් හිතුණා. මොකද දෙස් විදෙස් හැමෝම සංචාරකයන් යනවා ගෝල්ඩ් කෝස්ට් බීච් එකේ. තල්මස්සුන් බලන වීඩියෝ ක්ලිප්ස් ටික මට මේකට දාගන්න බැරි වුණා. මට හොයාගන්න බැරි වුණා. මේ තියෙන්නේ ටවර් එක ගෝල්ඩ් කෝස්ට් උසම ටවර් එකේ ඉඳලා තමයි මේ බීච් එක බලන්නේ. හරිම ලස්සනයි එතන. 360ක් වටේම එක ඇවිදින්න පුළුවන්. හැම ඔස්ට්‍රේලියාවේ හැම නගරයකම වගේ ටවර් එකක් තියෙනවා. මුළු බීච් එක සිටි එක view කරන්න පුළුවන්. හරිම ලස්සනයි. මේ තියෙන්නේ whales watching ship එක අපි ගන්න යන පාත් එක ගිය අවුරුද්ද තමයි ගේමට ඇත්තටම මතක නැහැ කොතනද හරියටම තැන කියලා. ඉතින් ඔයාලට පෙන්වන්න මම මේ වීඩියෝ එක හදන්න හිතුණා. නිකන් ඉන්න ගමන් ඉතින් ගෙදර වැඩ ඉවර කරලා වැඩ ඉවර කරලා ඉන්න ගමන් මේ වීඩියෝ එක හදන්න හිතුණා. ඔයාලට පෙන්වන්න. මේ තියෙන අපි අයිස්ක්‍රීම් කනවා. එතන වේට් එකට තමයි අපිට ඕන තරම් අයිස්ක්‍රීම් කප් එකකට ගන්න පුළුවන්. ඒක වේට් කරපුවාම තමයි ඒ වේට් එකේ ගන්න තමයි ඒගොල්ලන් ගාන කියන්නේ. ඉතින් හරිම ෂෝක් රසයි ලේසි. මේ තියෙන්නේ සුෂි තියෙන තැනක්. එතන සුෂි ට්‍රේන් එකක් තියෙනවා. සුෂි එක ජාති ට්‍රේන් එකකගේ වටේටම ඩිස්ප්ලේ වෙනවා. අපිට ඕන එකක් අරගෙන කන්න පුළුවන්. Thank you for watching.